සුබ දවසක් මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් ඇති කියලා ඔන්න මං හිතනවා. මේක පුංචිම පුංචි වීඩියෝ එකක් නමුත් ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මේ ඔයාලා දකින්නේ අවුරුදු වලට හදපු කේක් ඕඩර්ස් වගයක්. මගේ වීඩියෝස් බලන කීප දෙනා දන්නවා ඇති මම මේ දවස්වල පුංචියට කේක් බිස්නස් එකක් කරගෙන යනවා කෝස් එකකට යන ගමන්. කෝස් එකට ගිහින් නම් දැනට දවස් 8ක් වගේ ඔයාලා දකින්න කේක්ස් අවුරුදු වලට හදපුවා. ඉතින් රසට තියෙනවා. ඒ නිසා ඔයත් ගෙදර නිකන් ඉන්න කෙනෙක් නම් හස්බන්ඩ් හයියක් වෙන්න කැමති නම් පුංචිම හරි ආදායමක් ලබන්න ඔයාගේ දක්ෂතාවයක් මොකක් හරි දෙයක් ඇතිනේ. ඒ දෙයින් ඔයා ඉස්සරහට යන්න බලන්න. කේක්ස්ම නෙමෙයි වෙන මොනවා හරි ක්‍රියේටිවිටි මොනවා හරි දෙයක් ඇතිනේ. මේ ඔයාලා දකින්නේ මම හදපු රෙඩ් වෙල්වෙට් කේක් එකක්. ඒ වගේ කේක්ස් කීපයක්ම ගෙදර මම හැදුවා කෝස් එකට යන අතරතුරේ. ඒ නිසා ඔයත් පටන් ගන්න මොකක් හරි දෙයක්. සමහරක් විට මේ වීඩියෝ බලන කෙනා ආර්ථික තත්ත්වයෙන් දියුණු වෙන්න පුළුවන්. එහෙම අයට නම් නෙමෙයි මේ වීඩියෝ එක. තමන්ට පුංචි හරි ආදායමක් ලැබලා එකෙන් සතුටු වෙන්න පුළුවන් කෙනෙකුට තමයි. මේ දකින වෙඩින් කේක්ස් ටික නම් අපේ ක්ලාස් එකේ හදපුවා. ඔය රිබන් කේක් ඔය ඉස්සරහට දකින චූටි කේක් එකක් තව ඇති. මේ කේක් එක මම ආවාසයට හදපු එකක්. ස්වාමින් වහන්සේලාට ගිලන්පස වලට ගන්න. ඉතින් ඔයාලා මේ දකින oven එක මම මේ ළඟදී ගෙනාවේ. පොඩි oven එකක් තමයි කලින් තිබුණේ. ඉතින් මම මේ ආදායමෙන් ගත්ත මුදල් වලින් ගත්ත එකක් නන් නෙමෙයි. අපේ මුදල් වලින් ගත්ත එකක්. ඉතින් හැමෝටම බුදු සරණයි.